ඔන්න යාළුවනේ මං අද ස්පෙෂල් වැඩක් කරන්න හදන්නේ. මේ මම උයන්න දන්නේ නැහැ. ඉතින් මේ පොඩ්ඩක් try එකක් දෙනවා මේ chicken ටික බෙද ගන්න. මේ ටික මම දැන් හොඳට හොදලා තියෙන්නේ. දැන් මම මේ තුනපා ගම්බිරිස් දාලා පොඩ්ඩක් සීසන් කරගන්න හදන්නේ. මේ වචන ඉතින් බර වුණාට ඕගොල්ලෝ ගණන් ගන්න එපා. මං ඉතින් සීසන් කරගන්නකොට ආයි ගන්නම්. තුනපා ටික දැම්මා. තුනපා ටිකක් දැම්මා. වැඩි වුණාද මන් දන්නේ නැහැ. කමන්නේ නේද? ගම්බිරිස් ටිකක් දැම්මා. මං හදන ඒවනේ ඉතින් කියන්න බෑනේ මොනවා වෙයිද කියලා. දැන් මේක හොඳට මෙන්න මෙහෙම පොඩ්ඩක් කලවම් කරගන්නවා. කෑලි ලුකුද මන් දන්නේ නැහැ. කමන්නේ. ඉතින් කන්නේ ඉබේ ඔක දන්නව ලිපවුල ගන්න. මේකේ අමතු වුණාන එක. මම දැන් මේක ලුණුත් දාගත්තා. ලුණුත් යහමින් දාගෙන තියන්නේ ඈ. දැන් ඉතින් හරි දැන් මේක පොඩ්ඩක් ආයි පොඩ්ඩක් එලිමෙන්ට් කරලා කන්න දෙයක් නැති වේද මන් දන්නේ මෙහෙම අල්ලලා. කොහොම හරි කනවා මේක හදලා. හරි. තේකුත් දාගන්නවා. පොඩි අමුතු ටේස්ට් එකක් එනවා මේක බැදිලා එනකොට. ඔයගොල්ලෝ දාගන්න. මේක කවුරුත් කියලා දෙනව නෙමෙයි. ලිප හොඳට ඇවිලෙනවා. දැන් වැඩේ කරන්න හරි වගේ. හරි වැඩේ හරි. ඕනනම් චිකන් ටික දානවා. හැතරලා ඉන්න පිච්චෙනවා. ඊයස්සේ ලුණු ටිකකුත් මේව රවුමට කපා ගත්තා. දැන් එකපාරින් ඉර කරලා දාමු නේ. ලුණු කෑලි ටිකත් මේ ආකාරයට දාගත්තා. ලස්සනට බැලිලා තියෙනවා. දෙයි ඉතින් ෆෝන් එක තනියෙන් අල්ලන් කරන්න ගියාම පොඩ්ඩක් ඉතින් උල් යනවා. ඉතින් ගණන් ගන්න එපා. මේ පැත්තේ විතර වගේකුත් ඇඳෙනවා. ඔන්න දැන් හරි චිකන් ටික බැද්දාම ඉතින් චිකන් ටික පොඩ්ඩයි මොනව කරන්නද ඉතින්. විතර ටිකුත් පොඩ්ඩක් කපා ගත්තා. මේ හැඩතල ගැන ලොකුවට හිතන්න එපා. එහෙම හිතුවොත් මේක කන්න බැරුව යනවා ඈ. දැන් මම මේ ලස්සනට කපාගත්ත ලුණු ටිකුත් මෙහෙම දානවා මේකට. හරි. ඒක දාලා පොඩ්ඩක් මෙහෙම හදා ගන්නවා. හරි. අර වීදුරු භාජනය මේ පොඩ්ඩක් මදි වුණා. මම ඉතින් පොඩ්ඩක් ඇලුමිනියම් එකක් ගත්තා. මේ දෙහි දාන්නේ නැහැ නේ. දැන් මේක පොඩ්ඩක් බිත්තර ටිකක් දාලා මෙහෙම ලස්සනට එහෙම පොඩ්ඩක් පොඩි සැරසිල්ලක් කරනවා. මේ සැරසිලියුත් නෙමෙයි. නිකන් දාවට මේ පොඩි කට්ටියට ආසයි තෙන්න. ඒගොල්ලන්ට ඉතින් අද උදේට හරියට ලොකුවට ලස්සනට තිබුණේ නැහැ. ක්‍රිස්මස් කියලා ඉතින් අපිට දැක්කෙත් නැහැ. ඉතින් නමුත් ඉතින් මෙයාලා ආසයි මෙහෙම ඉතින් කන්න ඉතින්. අනික ඉතින් මම හදනකොම තාත්තා උයනවද කියලා තව. මමත් ඉතින් මේ උයන්න දන්නේ නැහැ. ඒ වගේ ඉතින් අපඩමක් වගේ එකක් බැදලා මේ වගේ සීන් එකක් කරගන්න තමයි මට පුළුවන්. බලන්න ඉතින් මේක දැක්කම ඉතින් බබාලට ආසයි දෙනවනේ කන්න. හරි. මෙච්චර තමයි ඉතින් මගේ වැඩ කොටස. මේකට ඉතින් ලයික් එකක් එහෙම දාලා යන්න.